ඔයාලා හැමෝම කැමති නේද ගෙදර ඉඳලා ටයිපින් කරලා මුදල් හොයන්න. ඔන්න අද කතා කරන්න යන්නේ ජොබ් කරන අයටත් ඉගෙන ගන්න අයටත් අවුරුදු 14 15 අයටත් සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. හැබැයි මේකෙන් නිකන් ඉඳලා නම් සල්ලි හොයන්න බෑ. මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ. මේකේ තියෙනවා ටයිපින් ජොබ් තියෙනවා, ග්‍රැෆික් ඩිසයිනින් ජොබ් තියෙනවා. තව කන්ටෙන්ට් රයිටින් ජොබ් තියෙනවා. අපිට තියෙන්නේ ජොබ් එක කරලා ඉවර වෙලා අපේ ගාන ගන්න. මං ජොබ් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද? අපි ජොබ් එකක් අරගන්නේ කොහොමද? ඒ හැමදේම කියලා දෙනවා. හැබැයි අපි ඊට කලින් අපිට ජොබ් ලැබෙන විදිය ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕනි. අපි දැන් මේ හදන්නේ මේකේ account එකක් ක්‍රියේට් කරලා ඉවර වෙලා අපිට ජොබ් එකක් දෙන විදිය ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන එක. හරි. අපි මුලින්ම බලමු කොහොමද මේකේ account එකක් ක්‍රියේට් කරන්න කියලා. මම මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එකෙන් ගියාම කෙලින්ම මේ සයිට් එකට එන්න පුළුවන්. මෙහෙම තමයි පෙන්වන්නේ සයිට් එක. ඔයාලට ලින්ක් එකෙන් ගියපුවාම මෙන්න මේ විදිහටම රෙජිස්ටර් වෙන තැනම පෙන්නාවේ. ඊට පස්සේ මෙතන මේ ෆස්ට් නේම් කියන තැනට ඔයාලගේ පළවෙනි නම දෙන්න, ලාස්ට් නේම් කියන තැනට දෙවෙනි නම දෙන්න. ඊට පස්සේ මෙතන මේ ඊමේල් කියන තැනට ඔයාලා account එක create කරන්න හිතන් ඉන්න ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ තියෙනවා password කියලා. එතෙන්ට හොඳ strong password එකක් දෙන්න. simple, capital, ඉලක්කම්, symbol ඒ ඔක්කොම ඇතුළත් strong password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා add the freelancer කියලා ටික් එකක් දාන්න. එතෙන්ට ටික් එක දාන්න. ටික් එක දාලා join freelancer කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එක create වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා මේ choose a username කියලා. එතන ඔයාලට කැමති username එකක් දෙන්න පුළුවන්. ඒ username එකෙන් තමයි ඔයාගේ profile එකේ නම පෙන්වන්නේ. ඊට පස්සේ next කියන එක දෙන්න. මෙතන කවුරු හරි use කරපු username එකක් වුණොත් ඒක එන්නේ නැහැ. වෙනස් username එකක් වෙන්න ඕනි. මේ අලුත් username එකක් නම් මෙතන next කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන අහනවා I want to work, I want to hire. අපිට ඕනේ work කරන්න. ඒ නිසා I want to work කියලා දෙන්න. මෙතන මේ ඔයාලා වැඩ කරන කැටගරි තෝරන්න තියෙන්නේ. මෙතන කැටගරි ලිස්ට් එකේ ගොඩක් තියෙනවා. ටයිපින්, වෙබ්සයිට්, මේ තියෙන රයිටින්, කන්ටෙන්ට්, ඩිසයින්, ඩේටා එන්ට්‍රි ඒ ඔක්කොම තියෙනවා. ඒ ඔයාලා වැඩ කරන්න කැමති. ඔයාලට පුළුවන් ඒව මෙතනින් සිලෙක්ට් කරන්න. මෙතන මේ ඩේටා එන්ට්‍රි කියන එකට ගියාම ඒක ඇතුලේ තියෙන තව කැටගරිත් අපිට පෙන්නනවා. ඒතකොට වෙබ්සයිට් එකට ගියාම ඒක ඇතුලේ තියෙන තව කරන්න පුළුවන් කැටගරිත් පෙන්නනවා. ඔයාලට කරන්න පුළුවන් හැමදේම සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලගේ ඒ ස්කිල් ගොඩක්නේ. ඒ හැම එකකින්ම ඔයාලට මෙතන තියෙන ජොබ් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන ඔයාලට පුළුවන් කියලා හිතන ඔයාලා ගාව තියෙන දක්ෂතාව ඔයාලා දන්නවනේ. ඒ හැම කැටගරි එකකින්ම ඔයාලට පුළුවන් දේවල් මෙතන සිලෙක්ට් කරලා දෙන්න. 20ක් අපිට පුළුවන් උපරිම තෝරන්න. මේ සිලෙක්ට් කරලා මෙතන next කියන එක දෙන්න ඕන. අපි තෝරමු. ඊට පස්සේ මෙතන next කියලා දෙන්න. ඊට පස්සේ යනවා මෙතෙන්ට. එතන අපට අපේ Facebook එක, LinkedIn account එක දෙකම link කරන්න පුළුවන්. අපිට strong LinkedIn profile එකක් තියෙනවා නම් අපි ඒක මේකට මේ link කරන එකෙන් අපිට තව ලොකු වාසියක් තියෙනවා. මොකද එතකොට අපිව මේ එයාලගේ ජොබ් වලට එයාලම හයර් කරනවා. අපිට හොඳ මේ ඒ ජොබ් එකට අදාළ දැනුමක් තියෙනවා කියලා එයාලා දන්නවනේ. එතකොට ඔයාලට හොඳ LinkedIn account එකක් තියෙනවා නම් Facebook account එකක් තියෙනවා නම් ඒ දෙකම මේකට link කරන්න. ඊට පස්සේ එනවා ඔයාලගේ details, profile details ටික. මෙතන first name, last name අපි දීලා තියෙන නිසා පෙන්නනවා. මෙතෙන්ට ඔයාලට profile picture එකක් දෙන්න තියෙන්නේ. ඒකට ඔයාලගේම profile එක දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට දන්නවා අපිව මේ hire කරන කෙනා දන්නවා අපි ඇත්ත කෙනෙක් කියලා, ඇත්ත person කෙනෙක් කියලා. ඒ නිසා එතන තමන්ගේ profile එක දෙන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ details දාන්න පෙන්නනවා. මෙතන තියෙන්නේ write one line description about yourself. අපි ගැන ඒ කියන්නේ අපි කවුද? අපි typist කෙනෙක්ද? content writer කෙනෙක්ද? data entry කෙනෙක්ද?
ඒ වගේ අපිට දෙන්න තියෙන්නේ. මෙතෙන්ට ඔයාලට එහෙම දෙකක් වුණත් දෙන්න පුළුවන්. content writer කියලා පොඩි ඉරි කැලක් ගහලා typist කියලා දෙන්නත් පුළුවන්. ඒ වගේ එතෙන්ට දෙන්න අපි මෙතන කරන්න හදන job පිළිබඳවනේ එතෙන්ට content මේ පොඩි one line description එකක් ඉල්ලන්නේ. මෙතෙන්ට ඒ වගේ එකක් දාගන්න. උදාහරණයක් විදිහට තමයි මම කිව්වේ content writer typist නැත්නම් graphic designer typist copywriter graphic designer ඒ වගේ දෙකක් හරි තුනක් හරි මම හිතන්නේ මෙතන character ගානක් තියෙනවා එන්ටර් කරන්න පුළුවන්. ඒ වගේ දෙන්න පුළුවන් එකක් දෙන්න. ඊට පස්සේ මේ describe yourself කියන එකට අපි ගැන පොඩි describe එකක් හදාගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ experience ගැන. දැන් ඔයාලා මීට කලින් මේ වගේ වෙන site එකක වැඩ කරලා තියෙනවා නම් ඒවයි පළපුරුද්ද තියෙනවා නම් ඒව දාලා එතකොට ඒ කියන්නේ ඔයාලා Fiverr වගේ වැඩ කරලා තියෙනවා නම් අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවා නම් ඒක දාලා I have 5 years experience as Fiverr වගේ පොඩි description එකක් හදාගන්න තියෙන්නේ තමන්ගේ experience දාලා. තමන් content writing වලට දක්ෂයි නැත්නම් graphic designing වලට දක්ෂයි copywriting වලට දක්ෂයි වගේ පොඩි මේ එකක් හදාගන්න. ඔයාලට මේක හදන්න තේරෙන්නේ නැත්නම් chat GPT එකේ ඔයාලා ගැන පොඩි details එකක් ගහලා ඉවර වෙලා හදාගන්න. ඒ කියන්නේ මට අවශ්‍යයි මගේ freelancer profile එකට profile description එකක් අවශ්‍යයි. content writer සහ typist කියන මේ designation එක යටතේ කියලා දාමහම ඔයාලට පොඩි description එකක් එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ description එක පොඩ්ඩක් කියවලා බලලා ඔයාලට ගැලපෙන විදිහට තියෙනවා නම් ඒක අරගෙන copy කරලා මෙතෙන්ට දාන්න. දැන් AI තාක්ෂණෙත් එක්ක මේ වගේ දේවල් හදාගන්න හරිම ලේසි. ඒක නිසා හරිම ලස්සන short description එකක් හදාගෙන මෙතෙන්ට enter කරගන්න. එතකොට profile එක බලන කෙනාටත් ඔයා ගැන profile එක දැක්ක ගමන්ම ඔයාගේ profile එක දැක්ක ගමන්ම ඔයා ගැන අවබෝධයක් යනවනේ. ඒක ලස්සනට කියවන්න පුළුවන් විදියට පැහැදිලිව තිබ්බහම ඒ කෙනාටත් ඔයා ගැන interest එකක් ඇති වෙනවා. ඒ වගේ හරිම ලස්සනට පිළිවෙලට පොඩි description එකක් chat GPT වල ගහලා මෙතන හදාගෙන එතෙන්ට දාගන්න. මෙතෙන්ට මේ ඒක දැම්මට පස්සේ මෙතන next කියන එක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ එතන next කියන එක දෙන්න තියෙනවා. මේ තියෙන්නේ මම chat GPT වලින් හදාගත්තු මේ description එක. ඒක මම මෙතනින් දැන් copy කරලා ඉවර වෙලා අතන enter කරගන්න යන්නේ. අපි මේක copy කරගෙන ඔයාලත් මේ වගේ පොඩි මේ description එකක් හදාගන්න. chat GPT use කරලා description එකක් හදන්න ඔයාලට තේරෙනවනේ. ඒක හරිම simple දෙයක් නේ. ඊට පස්සේ ඒක මෙතන paste කරගත්තා. next දුන්නා. ඒ තියෙනවා හරියට ලස්සනට ඒ chat GPT එකෙන් හදාගෙන adjust කරගන්න. ඔයාලට ගැලපෙන විදියට. ඊට පස්සේ මෙතන next කියන එක දෙන්න. මේ සමහර ඒ වගේ මේ your name කියලා තැන මේ තියෙන්නේ. එතන වරහන් ඇතුලේ your name කියලා එනවා. මොකද මේ chat GPT එක අපේ නම දන්නේ නැහනේ. ඒ තැන් වලට your name, your experience, years ප්‍රමාණය enter කරන්න එනවා. ඒක නිසා හොඳට තමන් හදාගත්ත එක කියවලා බලන්න. හරිද? ඊට පස්සේ next ගියාම එනවා මෙතන අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ what language do you speak? ඔයාලට පුළුවන් languages මොනවාද? English. එතකොට සමහර අයට ජපාන් පුළුවන්, ස්පෑන් පුළුවන්, ජර්මන් පුළුවන්. ඒ වගේ ඔයාලට පුළුවන් languages ටික මෙතන select කරලා දාගන්න. මෙතන අපේ මුලින් අකුරු දෙකක් තුනක් type කරනකොට අපිට වැටෙනවා. ඊට පස්සේ ඒක select කරන්න පුළුවන් මේ වගේ. ඔයාලට දැන් English විතරක් පුළුවන් අය English කියලා දාගන්න. තව භාෂා එහෙම පුළුවන් අය ඉන්නවනම් ඒ අදාළ භාෂාවන් select කරලා දාගන්න. ඊට පස්සේ මෙතන මේ birthday එක select කරන්න තියෙනවා. ඔයාගේ birthday එක select කරලා දාගන්න තියෙන්නේ. ඔයාගේ birthday එක select කරගත්තට පස්සේ මෙතන next කියන එක නිල් පාට වෙනවා. ඊට පස්සේ next කියන එක දෙන්න තියෙන්නේ. දැන් අපි account එක හදපු mail එකට මේ ඒ කියන්නේ mail එක verify කරන්න අපිට code එකක් එනවා. ඊට ඒ code එකක් කියන්නේ මේ verification link එකක් එනවා. mail එකට ගියපුවාම මේ දීපු mail එකට ගියාම මෙහෙම message එකක් ඇවිල්ලා ඇති. එතන මේ verify email කියන එක දෙන්න. ඊට පස්සේ එතන click කරපුවාම මේ ඔයාලගේ
account එක verify වෙනවා. අපි mail එක verify කරා දැන්. ඊට පස්සේ මෙතන මේක පෙන්නනවා ඒක skip දෙන්න දැනට. ඇයි දන්නවද මං දැනට කියලා කිව්වේ? මෙතන මේ තියෙන්නේ 1 month free කියලා. trial මේ කියන්නේ අපි මේකේ plus membership එක ගන්න 1 month free කියලානේ මේකේ තියෙන්නේ. මේක අපි ඒ free දෙන එක කාඩ් එකක් ඇඩ් කරලා අපි ඒ මාසේ free ගමු. මොකද free මේ plus membership එක ගත්තාම අපිට මාසෙකට 100කට bid කරන්න පුළුවන් job. අපි වැඩිපුර job ප්‍රමාණයකට bid කරන්න පුළුවන් කියලා කියන්නේ අපට job එකක් ලැබෙන්න තියෙන ප්‍රමාණය ගොඩක්ම වැඩි. නැත්නම් අපිට normally ලැබෙන්නේ මන්ට මතක විදියට 10ක් හරි 15ක් හරි තමයි free එකට ලැබෙන්නේ. මේ 1 month මේ plus membership එක අපි ගත්තොත් අපිට මාසෙකට 100ක් bid කරන්න පුළුවන්. එතකොට අපිට job එකක් ගන්න තියෙන ප්‍රමාණය වැඩි. අපි මේක මාසෙකට free අරගෙන ඒ මාසේ ඔයාලා ඩේට් ටික මතක තියාගන්න ඕනි. මාසේ ඩේට් ටික ලඟ වෙන්න කාඩ් එක ආයි මේකෙන් අයින් කරන්න අපිට පුළුවන්. එහෙම කරා කියලා ඒ මාසේ ඒ සල්ලි කැපෙන්නේ නැහැ. මාසෙට වැඩිය තිබ්බොත් තමයි account එකේ සල්ලි තියෙනවා නම් කැපිලා යන්නේ. අනිවාර්යයෙන්ම මාසෙ ඉවර වෙන්න කලින් ඔයාලා කාඩ් එක අපි මේකෙන් අයින් කරගන්න ඕනි. අපිට ඒක මේව කරපුවාම මේ කියන්නේ ලින්ක් කරපුවාම අපිට තියෙන වාසිය අපිට 100කට බිට් කරන්න පුළුවන්. එතකොට අපිට මේ ජොබ් එකක් ගන්න තියෙන ප්‍රමාණය වැඩි. අපි එක ජොබ් එකක් හරි ගත්තට පස්සේ අපිට ඒකේ සල්ලි වලින් මාසෙ ඊට පස්සේ හදාගෙන යන්න පුළුවන් ප්ලස් membership එක. අපිට ජොබ් එකක් කරන්න නැතුව අපේ අතේ තියෙන සල්ලි වලින් මේක මේ ප්ලස් membership එකක් අපිට හදාගෙන යන්න බෑනේ. ඒකයි මම කියන්නේ ෆ්‍රී දෙන ට්‍රයල් මන්ත් එක ගන්න අරගෙන මාසේ දින ටික මේ වෙනකොට කාඩ් එක අයින් කරන්න. සමහර විට ඔයාලට ඒ වෙනකොට කාඩ් එක අයින් කරන්න ඕනේ නැහැ. මොකද ඔයාලා මේකෙන් ජොබ් අරගෙන ජොබ් කරගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ප්ලස් මේ membership එක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා දැනට skip කරගෙන ගිහිල්ලා ඔයාලා පස්සේ මේකට මේ ප්ලස් membership එක අරගන්න මාසෙකට අනිවාර්යයෙන්ම මාසෙ දින ටික යන්න කලින් ඔයාලා ඒක remove කරන්න. මේ රිමූව් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම ඔයාලට ජොබ් එකක් ගන්න පුළුවන් 100කට බිට් කරන්න පුළුවන් කියන්නේ මාසෙකට අනිවාර්යයෙන්ම ඔයාලට ජොබ් එකක් ගන්න පුළුවන්. ඒ නිසා මේ පළවෙනි මාසේ අපි කාඩ් එක මේව කරගෙන යන් බැරි වුණොත් අනිවාර්යයෙන්ම රිමූව් කරන්න. දැන් අපි account එක create කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ උඩ දකුණු අත පැත්තේ කෙළවරේ අපේ නම පෙන්වන තැනට ගියපුවාම මෙතන මේ පෙන්වනවා. එතන view profile කියන තැනට ගියපුවාම අපිට අපේ ප්‍රොෆයිල් එක ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි දැන්ට හදපු ප්‍රොෆයිල් එක. අතෙන්දී ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරගත්තේ නැත්නම් මෙතන ඔයාලට මේ edit ප්‍රොෆයිල් කියලා දැන්ට ගිහලා ඉවර වෙලා මෙතනින් මේ ප්‍රොෆයිල් පික්චර් එක මෙතන මේ කැමරාව තියෙන ලකුණ ක්ලික් කරපුවාම අපට ප්‍රොෆයිල් එක තෝරන්න තියෙන්නේ. මේ එතෙන්ට තමන්ට කැමති ප්‍රොෆයිල් එකක් තෝරන්න, තමන්ගේම ෆොටෝ එකක් තෝරනවා නම් තමයි එතෙන්ට වඩාත්ම ගැලපෙන්නේ. මොකද මේ එතකොට මේ ප්‍රොෆයිල් එක ඇත්තම ප්‍රොෆයිල් එකක් කියලා මේ තේරෙනවනේ. නැත්නම් normal එක ෆොටෝස් දාපුවාම ඒක නිකන් ඇත්ත ප්‍රොෆයිල් එකක් වගේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔයාලගේ ෆොටෝ එකක් දාන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ හවලි රේට් එක. අපි පැයකට කොපමණ අය කරනවද කියලා. අපි කරන වැඩවලට. ඒකට අඩුම එකක් දාන්න 5ක් 10ක් 15ක් ඒ වගේ අඩුම එකක් දාන්න 20කට වැඩියෙන් නම් දාන්න එපා. එතකොට ඔයාලට ප්‍රොජෙක්ට් එකක් එන්න තියෙන chance එක වැඩි. ඊපස්ස අපි දැන් මෙතන මේ email එක verify කරගත්ත. ඒක verify කියලා වැටෙනවා. මෙතන මේ phone number එක verify කරන්න පුළුවන්. තියෙනවා payment verification කරන්න, ID verification කරන්න, Facebook එක මේ link කරන්න. ඒ ටික ඔක්කොම කරන්න තියෙන්නේ. මෙතන මේ ඒ ටික කරගන්න අනිවාර්යයෙන්ම. ඒ ටික කරපුවාම profile එක strong profile එකක් විදියට පෙන්නනවා. එතන payment verified කියන එක ඉස්සරහින් verify කියන තැනට ගිහපුවාම අපිට මේ phone number එක දීලා verify කරන්න පුළුවන්. phone number එක දුන්නාට පස්සේ එතන අපිට phone number එකට code එකක් එනවා. ඒක දුන්නාම phone number එක verify වෙනවා. ඒ වගේම තමයි මෙතන ID එකත්. එතෙන්ට ගිහපුවාම verify කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ Facebook connect කියලා දැන් එතන ඉස්සරහා connect කියන එකට ගියම අපිට Facebook account එක මේ profile එකට connect කරන්න පුළුවන්. ඒතකොට payment verify කියලා තියෙන payment එකත් මේ අපේ payment details දුන්නාම එතන verify කරන්න පුළුවන්. ඒ වගේ මේ ඒ ටික දීලා verify කරගන්න. payment verify කරන්න එපා. අර වගේ verify කරලා මාසෙකින් අයින් කරගන්න බලාගෙන verify කරන්න. ඊට පස්සේ මේ මෙතන පහලට ගියපුවාම අපිට පෙන්නනවා මෙතන මේ පෝර්ට්ෆෝලියෝ කියලා තියෙන්නේ. අපි කලින් වැඩ කරපු තියෙනවා නම් ඒවා අපට දාන්න තියෙන. අපි කලින් හදපු ලෝගෝ එහෙම අපි ලෝගෝ ඩිසයින් ග්‍රැෆික් ඩිසයින් කරනවා නම් කලින් හදපු ලෝගෝ එහෙම තියෙනවා මෙතෙන්ට ඇඩ් කරගන්න. ඒ වගේ මේ අපි කරපු වැඩ මෙතෙන්ට ඇඩ් කරගන්න තියෙන්නේ. මෙතන මේ manage edit layout කියන එකට ගියපුවාම පුළුවන්.
ඊට පස්සේ මෙතන මේ රිවිව් කියන තැන පෙන්නන්නේ අපි කරපු වැඩවලට අපිට ඒ අදාළ අය රිවිව් දීලා තියෙනවා නම් තමයි එතන ඒව පෙන්නන්නේ. ඊට පස්සේ එතනින් පහළට ගියපුවාම අපිට පෙන්නනවා මේ එක්ස්පීරියන්ස් අපිට ඇඩ් කරන්න තියෙනවා. අපිට තියෙන එක්ස්පීරියන්ස් අපේ এডুকেෂනල් ඒව ඇඩ් කරගන්න පුළුවන්. ක්වොලිෆිකේෂන් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේ අපිට තියෙන අපේ ඩීටේල්ස් අපිට මේකේ එකින් එක දීලා ඇඩ් කරගන්න පුළුවන්. ඒ හැමදේම දීලා ඉවරලා ප්‍රොෆයිල් එක මෙහෙම මේ විදිහට පිළිවෙලට හදාගත්තපුවාම මේකේ ස්ට්‍රොං ප්‍රොෆයිල් එකක් විදිහට ඔයාලට ප්‍රොෆයිල් එක පෙන්නනවා. ඊට පස්සේ මේකේ ප්‍රොජෙක්ට් එකක් අපි ගන්නෙ කොහොමද? ඒ ප්‍රොජෙක්ට් එකකට අපි බිඩ් කරන්නේ කොහොමද? ඒ හැම දෙම පිළිවෙලකට ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එනවා. මේකේ මම කරේ ඔයාලට ස්ට්‍රොං ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන විදිය. අපි මේ ෆ්‍රීලාන්ස් එකේ account එකක් ක්‍රියේට් කරගන්න විදිය. අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එනවා අපි ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්නේ කොහොමද? ප්‍රොජෙක්ට් එකක් අපට ලැබෙන විදියට අපි ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්නේ කොහොමද කියලා අපි මම කියලා දෙනවා. ඔයාලට ඒක දැනගන්න ඕනි නම් අනිවාර්යෙන්ම මේක යටින් කමෙන්ට් එකක් දාන්න සහ මේ ගැන ඔයාලට තව මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ නම් ඒ මොනවාද කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන හැටි අරගෙන එද්දි ඔයාලගේ ප්‍රශ්න වලටත් මම පිළිතුරු අරගෙන එනවා. ඒ නිසා මේ වෙබ්සයිට් එක ගැන ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඕනි නම් මේකේ අපි ප්‍රොජෙක්ට් එකක් අරගන්නේ කොහොමද? අරගෙන කරන්නේ කොහොමද? ඊට පස්සේ පේමන්ට් අපි විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද? අපිට මේ බැංක් account එකටම විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්ද? නැත්නම් PayPal එකටද, Payoneer එකටද? මේ ඔක්කොටම පුළුවන්. Tamanට කැමති එකට හදාගන්න විදිය හැමදේම පිළිවෙලකට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම අපිට මේ වෙබ්සයිට් එකෙන් මාසෙකට $100 200 නෙමෙයි $1000 2000ක් වුණත් හොයන්න පුළුවන්. අපි හරියට වැඩ කරත්. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝම මේකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා තියාගන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ගෙනාපු ගමන්ම ඔයාලට වීඩියෝ එක ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් earn කරන්න කියලා දෙනවාමයි. ඒ නිසා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.